ආයුෂ බොහෝ වෙන්නට කියලා ගොඩක් ආදරෙන් හැමදාමත් වගේ පිළිගන්නවා My Divine Guidance මගේ YouTube channel එකට. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නව ඇති කියලා හිතෙනවා. ඉතින් මෙතනදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මාත් එක්ක YouTube එක හරහා මගේ channel එක හරහා මැද පෙරදිග රටවල් වල ඉන්න ආදරණීය අය ගොඩාක් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ අපි විශේෂයෙන් මේ වෙලාවේ සිහිපත් කරන්න ඕනේ. ඒගොල්ලන්ට කිසිම පුංචිවත් හානියක් කරදරයක්, ඒ කියන්නේ මේ පවතින යුදමේ වාතාවරණය නිසා ඒ රටවල් වලට මේ දවස්වල බලපෑමක් ඇති කරලා තියෙනවා. ඉතින් ඒ රටවල් වල ජීවත් වෙන රැකියාව කරන මේ කිසිම කෙනෙකුට කිසිම හානියක් කරදරයක් හිරිහැරයක් පොඩිවත් ප්‍රශ්නයක් වෙන්න එපා කියලා මම මගේ හිතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ටික දවසකින් වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. පොරොන්දු වෙලා නම් ගේ ඉක්මනට එනවා කියලා. නමුත් එන්න බැරි වුණා. ඒ ගැන සමාව ඉල්ලනවා. මොකද මම සමාව ඉල්ලන්නේ මට පෞද්ගලිකව WhatsApp එකට මැසේජ් කරලා ගොඩක් අය අහනවා මිස් මොකද සද්දයක්වත් නැත්තේ කෝ අපිට වීඩියෝ එකක් කියලා. ඉතින් ගොඩාක් කාර්යබහුල වුණා මේ ටැරෝ රීඩින් විතරක් නෙමෙයි මම කරන්නේ. මම තව ශේෂ්ත්‍ර කීපයක ඉන්න කෙනෙක්. ඉතින් ඒ දේවල් එක්ක ටිකක් කාර්යබහුල වුණා මේ දවස්වල. ඔන්න ඉතින් ඒකට කමන්නේ අද මම ඇවිල්ලා ඉන්නවා රීඩින් එකක් අරන්. අපි අද බලන්න යන්නේ ඔයාගේ ඉදිරි මාස තුන කොහොමද කියලා. ඉතින් මතක් කරන්න ඕනේ මේකත් ගොඩක් මේ මැද පෙරදිග ඉන්න අයගේ ඉල්ලීමක් මත තමයි මම මේ ටොපික් එක තෝරගත්තේ. ඒගොල්ලෝ ඉල්ලනවා අනේ මිස් අපිට ඉස්සරහට මේ තත්ත්වය මොකක් වේද ටිකක් අපි බලමුද ඒ විදියට කියලා. ඉතින් ඒගොල්ලන්ට විතරක් නෙමෙයි මේක හැම කෙනෙකුගේම ඉදිරි මාස 3 සම්බන්ධව තමයි මේ මෙතනදී අපි කතා කරන්නේ. විශේෂයෙන්ම ඉල්ලීම යාළගේ. ඒකයි මම මෙතනදී කිව්වේ. ඉතින් මේ රීඩින් එක ඔයාලා මාර්තු 20 රෑ 8ට කලින් දකිනවා නම් ඔයාලට මේ රීඩින් එක රෙසනේට් වෙනවා කියලා කියන්න ඕනේ. එහෙනම් ඉතින් තව කතා අවශ්‍ය නැහැ නේද? අපි යමු රීඩින් එකට. අපි අද බලන්න යන්නේ ඔයාගේ ඉදිරි මාස 3 කොහොමද කියන එක. ඉතින් මේ ඉදිරි මාස 3 කියලා ගත්තාම දැන් මේ මාර්තු මාසේ මැද හරියන යන්නේ. එතකොට මේක අප්‍රේල් මුල ඉඳලා ගත්තොත් ගොඩක්ම රෙසනේට් වෙනවා. ඉතින් මේක මම කලින් කරන්න හිතුවේ. එතකොට ඔයගොල්ලන්ට ඉතිරි මාස 3 පටන් ගන්න කලින්ම ප්ලෑන් කරගන්න පුළුවන්. ඒ වගේම දැනගන්න පුළුවන් ඉදිරි මාස 3 කොහොමද ගත වෙන්නේ කියන එක. ඉතින් ගොඩක් වැදගත් නේද ඉදිරිය දැනගන්න එක. ඉදිරිය දන්නේ නැතුව සමහර වෙලාවට අපි හරි තීරණ වැරදි සමා වෙන හරි තීරණ නෙමෙයි වැරදි තීරණ ගන්නවා සමහර දේවල් ගැන යම්කිසි දේවල් පිළිබඳව බලාපොරොත්තු තියාගන්න. ඉතින් ඔය ගොඩාක් දේවල් වෙනවනේ. ඉතින් ඒක නිසා ඔන්න මම ඔයාලට අද ලොකු උදාවක් කරනවා ඉදිරි මාස 3 කොහොමද කියලා ටැරෝ වලින් බලලා දීලා. ඉතින් මතක් කරන්න ඕනේ ඔයගලන්ට පර්සනල් රීඩින්ග්ස් ගන්න පුළුවන්. ඔයගලන්ගේ හිතේ තියෙන ඕනම දෙයක් සම්බන්ධව පර්සනල් රීඩින් එකක් ගන්න පුළුවන්. ස්ක්‍රීන් එකේ ඔයගලන්ට පේන WhatsApp නම්බර් එක. ඒ නම්බර් එකට මැසේජ් එකක් තියලා මාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී කාරුණික දැනුම් දීමක් කරන්න තියෙනවා. කෝල් කරන්න එපා. මැසේජ් එකක් තියන්න. එහෙම නැත්නම් වොයිස් නෝට් එකක් තියන්න. මම අනිවාර්යයෙන්ම හැම කෙනෙකුටම රිප්ලයි කරනවා. මොකද කෝල් ගොඩාක් කෙනෙකුට ආන්සර් කරන්න අමාරු නිසා. ඉතින් ඕනම දෙයක් සම්බන්ධව ඔයාලගේ අධ්‍යාපනය, විවාහය, ආදරය, රැකියාව, ඉදිරිය මේ ඕනම දෙයක් ගැන රීඩින් ගන්න පුළුවන්. ඒත් එක මතක් කරන්න ඕනේ තාමත් channel එක subscribe කරේ නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. එතකොට එක වීඩියෝ එකක්වත් මිස් වෙන්නේ නැහැ. ඉදිරියේදී ගොඩක් වැදගත් වෙන වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙන. ඒ වගේම හැමදාම ඔයගොල්ලොත් එක්ක මේ වගේම රැඳිලා ඉන්නත් බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් අපි යමු රීඩින් එකට බලමු මොනවාද ඔයගොල්ලන්ට අද ලැබිලා තියෙන කාඩ්ස් කියලා. ඔව්. අද අපිට ඇවිල්ලා තියෙන කාඩ්ස් තමයි The Tower, Knight of Cups, Wheel of Fortune, Eight of Wands, Judgment. ඉතින් මුලින්ම අපිට ලැබිලා තියෙන්නේ The Tower කාඩ් එක. මේ කාඩ් එක සාමාන්‍යයෙන් unexpected change එකක් එහෙම නැත්නම් බලාපොරොත්තු නොවූ වෙනසක් ඉන්ඩිකේට් කරනවා. ඒ කියන්නේ ඔයාගේ ඉදිරි මාස 3 ආරම්භයේදී
ඔයා ස්ථාවරයි කියලා හිතාගෙන හිටිය මොකක් හරි සිටුේෂන් එකක් එකපාරටම වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ suddenly change වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි සමහර දේවල් හිතාගෙන ඉන්නවනේ මේක මේ විදියමයි. මේක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. එහෙම කියලා අපි ගොඩාක් දේවල් ගැන හිතාගෙන ඉන්නවනේ. ඔන්න ඔතනනේ අපිට ගොඩක් වෙලාවට වරදින්නේ ජීවිතේ. ඊට පස්සේ මේ දේවල් අපි හිතන්නේ නැති විදියට වෙනස් වුනහම අපිට ඒක දරා ගන්න බෑ. එතනදී තමයි ගොඩාක් ප්‍රශ්න ඇති වෙන්නේ. ඉතින් මෙන්න මේ විදියට ස්ථාවරයි මේක වෙනස් වෙන්නේ නැහැ කියලා හිතාගෙන හිටපු මොකක් හරි සිටුේෂන් එකක් ඔයා හිතපු නැති විදිහට එකපාරටම වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම ඉලූෂන් එකක් නැත්තම් මොකක් හරි ඔයා හිතාගෙන ඉන්නවා මේක ස්ටැබිලිටි එකක් කියලා. නමුත් ඒක ඇත්තම ස්ටැබිලිටි එකක් නෙමෙයි. අන්න එහෙම දෙයක් බ්‍රේක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මම මේක තව පැහැදිලි කරලා දෙන්නම් ඔයගොල්ලන්ට. ඔයා හිතාගෙන හිටිය මොකක් හරි ස්ථාවර ඒ වගේම මොකක් හරි සේෆ් සිටුේෂන් එකක්. ඒ කියන්නේ මම මෙතනදී ආරක්ෂිතයි. මට හොඳම දේ හරිම වෙලාවට හරි විදියට හැදිලා තියෙනවා, ලැබිලා තියෙනවා. දැන් හරි වගේ හිටියනම් මොකක් හරි තත්ත්වයක අන්න ඒකේ ඇත්තම දේ, ඒ කියන්නේ ඒක ඇත්ත දේ නොවෙන්න පුළුවන්. ඔයා මෙච්චර කල් හිතාගෙන හිටපු දේ ඇත්ත දේ නොවෙන්න පුළුවන්. ඒ දේ ඔයාට ඉස්සරහදී දැනගන්න ලැබෙයි. උදාහරණයක් විදිහට අපි ගමු තවත් ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න මොකක් හරි ෆේක් රිලේෂන්ෂිප් එකක්. ඒ කියන්නේ ඔයා හිතාගෙන හිටියේ හොඳ රිලේෂන්ෂිප් එකක් කියලා බලන් ගියාම ඒක හොඳ එකක් නෙමෙයි, හොඳ දෙයක් නෙමෙයි. හැබැයි ඔයා හිතාගෙන හිටියේ මේ මට ලැබිලා තියෙන්නේ මම තමයි හොඳම රිලේෂන්ෂිප් එකේ ඉන්නේ. මේක තමයි මගේ ජීවිතේට ලැබුණු හොඳම දේ කියලා හිතාගෙන හිටියේ. ඒ වගේ දෙයක ඇත්ත හරියටම එළි වෙන්න පුළුවන් ඉදිරියේදී. ඒ වගේම ඔයා හොඳයි මට විශ්වාසවන්තම යාළුවෙක් කියලා හිතපු කෙනෙක්ගේ ඇත්තක් එළි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මේක තමයි මට ලැබිච්ච හොඳම ජොබ් එක වගේ හිතාගෙන හිටියා නම් අන්න ඒ සම්බන්ධව ඒ කියන්නේ ඔයාට ඉදිරියේදී හිතේ ඇත්තටම මං හිතුව තරම් මේක හොඳ නෑ, මේකේ ප්‍රශ්න තියෙනවා, ඊට වඩා තැනකට මට යන්න පුළුවන්. ඔන්න ඒ විදිහට දේවල් ඒ සම්බන්ධව ඒ වගේ දේවල් සම්බන්ධව ඇත්ත එළි වෙන්න පුළුවන්. ඒ වගේම ඒ විතරක් නෙමෙයි කෙනෙකුගේ රියල් ඉන්ටෙන්ෂන් එක දැනගන්නත් ඔයාට ඉදිරියේදී ලැබේ. ඒ කියන්නේ රියල් ඉන්ටෙන්ෂන් එක කියන්නේ එයාගේ හිතේ තිබ්බ සැබෑම අදහස් අරමුණු. ඒ කියන්නේ මිනිස්සු එළියට පෙන්වන්නේ සැබෑ ස්වරූපය නෙමෙයිනේ. අපි හැමතිස්සෙම මාස්ක් එකක් දාගෙන තමයි ඉන්නේ. කියන්නේ අපි වෙස් මූණක් පැනඳගෙන තමයි ජීවත් වෙන්නේ. මනෝවිද්‍යාව අනුවත් ඒක එහෙමයි. ඒක ගැඹුරු කාරණාවක්. ඉතින් කෙටියෙන් කියන්නේ සරලව කිව්වොත් එහෙම අපි කවදාවත් ඇත්ත අපි වෙලා මේ ජීවත් වෙන්නේ අපි ඒ සිටුේෂන් එකට ඒ තැනට ඒ කෙනාගේ හැටියට අපි මොකක් හරි මාස්ක් එකක් දාගන්නවා. ඒක බලය අනුව වෙනස් වෙනවා, තමන්ගේ උවමනාව අනුව වෙනස් වෙනවා. ඉතින් ඒ විදිහට තමයි මේ පුද්ගලයා මොන විදිහේ පුද්ගලයෙක්ද කියන එක එළියට එන්නේ. ඉතින් මෙන්න මේ විදිහට කෙනෙක්ගේ ඇත්තම විදිහ ඔයාට දැනගන්න ලැබෙන්න පුළුවන් ඉදිරියේදී. ඒ වගේම previously hide වෙලා තිබුණු information එකක් ඔයාට එළි වෙන්න පුළුවන්. කියන්නේ මුලින් මොකක් හරි දැනගන්න ලැබුණ නැති දෙයක් සම්බන්ධව මොකක් හරි ආරංචියක් එහෙම නැත්නම් ඔයා හොයා හිටියා නම් ඇත්තටම මේකේ ඇත්ත මොකක්ද කියලා අන්න ඒ වගේ දෙයක්. ඒ කියන්නේ මේක ගන්න ඔයාගේ ජීවිතයට සම්බන්ධව ගන්න. මේක අපි කරන්නේ පොදු කියවීමක්නේ, ජෙනරල් රීඩින් එකක් නේ මෙතන යන්නේ. එතකොට මේ මම කියන කරුණු ඔයාගේ ජීවිතයට අනුව ගන්න. මම හිතන්නේ ඔයගොල්ලන්ට තේරෙනවා මම මොකක්ද කියන්නේ කියන එක. ඒ විදිහට මේක ගලපා ගන්න. ඉතින් ඒ වගේ දෙයක් හෙලි වෙන්න පුළුවන්. ඒ වගේම මොකක් හරි සිටුේෂන් එකක මොකක් හරි තත්ත්වයක ඇත්තම ස්වභාවය ඔයාට දැනගන්න ලැබෙයි ඉදිරි මාස 3ේදී. මෙතනදී මෙතනදී මේ ඇත්ත එළි වෙනකොට මොකක් හරි දෙයක් සම්බන්ධව ඇත්තක් එළි වෙනකොට අනිවාර්යයෙන්ම අපිට මිනිසෙක් විදියට දැනෙන දෙයක් තමයි මේ ෂොක් එක. ෂොක් එක කියන දේ අනිවාර්යයෙන්ම දැනෙනවා. ඉතින් ඒක ඔයාට ඉදිරියේදී ඇති වෙන්න පුළුවන්. ඔන්න ඒකටත් සූදානම් වෙලා ඉන්න. මෙතනදී ෂොක් වෙන්න එපා. මොකද බොරුවක් තුල ජීවත් වෙනවට වඩා බොරුවෙන් සැනසෙනවට වඩා ඇත්ත ටිකක් වේදනාකාරී වුණත් ඇත්ත තිත්ත වුණත් ඇත්ත දැනගන්න එක තමයි ඇත්තටම හොඳ. ඇත්ත දැනගන්න එක ඇත්තටම හොඳයි. ඒකෙන් ඔයගොල්ලන්ගේ ගොඩාක් දේවල් වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා
ඇත්තට මුණ දෙන්න කිසි විටකත් කොයි වෙලෙකවත් බය වෙන්න එපා. ඉතින් මේක මේ ඇත්ත එළි වෙන වෙලාවේදී ඔයාලට යම්කිසි ෂොක් එකක් දැනෙයි. නමුත් ඒක long term clarity එකට freedom එකක් වෙන්න පුළුවන් මේ ඇත්ත දැන ගැනීම. ඒ කියන්නේ ඔයාගේ ඉදිරි කාලයේ පැවැත්මට හොඳ දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි බොරුවකට අහු වෙලා ඉඳලා එකෙන් සතුටු වුණා කියලා ඇත්තට අපිට එකෙන් කිසි දෙයක් ලැබෙන්නේ නැහැනේ. අපි අපේ හිත රවට්ට ගන්නවා. ඉතින් කොයි වෙලාවකත් හිත රවට්ට ගන්න එපා. අනිවාර්යෙන්ම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මොකක් හරි දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් මේකට ෆේස් කරන්න. ෆේස් කරලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න. අන්න ඒ දේ ඔයාගේ ජීවිතය තුළ මේ වෙද්දි නැත්තම් අනිවාර්යෙන් මේක ජීවිතයට එකතු කරගන්න. ඉතින් ඒත් එක්කම මතක් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. රීඩින් එක අවසානයේදී අනිවාර්යයෙන්ම මේක කොච්චර දුරට ඔයාලට රෙසනේට් වෙනවද කියන එකත් කමෙන්ට් එකක් දාන්න. මොකද දැන් තියෙන සිටුේෂන් එක ඔයාලට හිතන්න පුළුවන් ඉදිරියේදී මේ වගේ වෙයි කියන එක. අපිට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් සමහර දේවල්. අපි ප්‍රෙඩික්ට් කරන ඒ දේවල් සමහරට හරියනවත් එක්ක. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා නම් තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අපි අපව යමු reading එකට. ඉතින් මෙතනදී මම කතා කරන්නේ අපිට ආව මුලින්ම ආව කාඩ් එක draw වෙන මුලින්ම කාඩ් එක tower කාඩ් එකේ energy එක කොහොමද කියලා. ඉතින් මේ tower energy එකේ main purpose එක තමයි life එක රීසෙට් කරන එක. ඒ වගේම wrong situation remove කරන එක. ඉතින් ඒ දේ තමයි මෙතනදි වෙන්නේ. ඉතින් සමහර වෙලාවට ඉදිරි මාස 3ේදී toxic relationship එකක් එන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ තිබ්බනම් මොකක් හරි toxic relationship එකක්. ඒක අවසන් වෙන්න පුළුවන්. ඉතින් මේ toxic relationship කියන්නේ තනිකරම ජීවිතේ සම්පූර්ණයෙන්ම ගොඩාක් පහතට ඇදලා දාන ආපස්සට තල්ලු කරන දෙයක් තමයි. ඉතින් අනිවාර්යයෙන්ම toxic relationship එකක ඉන්නව නම් අනේ මේ මම මෙයාට ආදරය කරන්නේ මම මෙයාත් එක්ක කාලයක් හිටියානේ. ඔය වගේ දේවල් හිතන්න එපා. ඒ වගේ අයව දෙපාරක් හිතන්න නැතුව life එකෙන් අයින් කරලා දාන්න. ඒ වගේම fake friendship එකක් distance වෙන්න පුළුවන් ඔයාගේ ජීවිතෙන්. බොරු යාළුකමක් තිබ්බනම් ඒ කෙනා ඔයාගේ ජීවිතෙන් දුරස් වෙන්න පුළුවන්. life direction එක suddenly change වෙන්න පුළුවන්. ඔයාගේ ජීවිතේ ගමන් මාර්ගය ඔයා හිතුවේ නැති වෙලාවක වෙනස් පැත්තකට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ tower energy එක එකේ තිබ්බ ඒ energy එක ඊළඟට ඔන්න reading එකේ ඊළඟ energy එක විදියට එනවා Knight of Cups energy එකෙන් තිබ්බ energy එක. කියන්නේ tower energy එකේ තිබ්බ ටිකක් hard energy එකක් නේ. ඒක soft වෙන්න පටන් ගන්නවා. Knight of Cups card එක usually represent කරනවා romantic emotional energy එක. ඒ කියන්නේ මේ කියන්නේ කෙනෙක් feelings open කරනවා. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් එයාගේ හැඟීම් ඔයා වෙනුවෙන් විවෘත කිරීමක් සිද්ධ වෙන්න පුළුවන් ඉදිරි කාලයේදී. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ කාඩ් එක සම්බන්ධ ආදරයට කියන්නේ romantic ඒ දේවල් සම්බන්ධව තමයි මේ කාඩ් එක ගොඩක්ම ඒ කියන්නේ මේක සම්බන්ධ ඒ දේවල් වලට. ඉතින් කෙනෙක් feelings open කරන්න ඉඩ තියෙනවා. romantic message එකක් එහෙම නැත්නම් genuine affection එකක් පෙන්වන්න පුළුවන් energy එකක් තියෙනවා. ඒ කියන්නේ කවුරු හරි එයාගේ කැමැත්ත ආදරය ඒ කියන්නේ ඇත්තම කැමැත්ත ඔයාට පෙන්වන්න ඉඩ තියෙනවා ඉදිරියේදී. ඔන්න කාව හරි බලාපොරොත්තුෙන් හිටියා නම් ඉදිරි මාස 3 එකට හොඳ කාලයක්. සමහර වෙලාවට ඉදිරි මාස 3ේදී new love interest එකක් ඔයාගේ life එකට ඇතුල් වෙන්නත් ඉඩකඩ තියෙනවා. ඒ කියන්නේ අලුත් ආදරයක් ඔයාගේ ජීවිතයට එන්නත් ඉඩකඩක් තියෙනවා. ඒ වගේම අනිත් දේ තමයි ක්‍රියේටිව් අයට. ඒ කියන්නේ නිර්මාණශීලී අය ඉන්නවනේ අපි අතරේ. දේවල් වලට කියන්නේ දේවල් කරන්න නිර්මාණ කරන්න හැකි අය ඉන්නවනේ. අන්න ඒ වගේ අයට ඉන්ස්පිරේෂන් එකක් හරි ක්‍රියේටිව් ඔපචුනිටි එකක් හරි ලැබෙන්න පුළුවන්. එයාට මොනවා හරි දිරිගැන්වීමක්, එයාගේ දේවල් වලට මොනවා හරි දිරිගැන්වීමක් එහෙමත් නැත්නම් ඒ සම්බන්ධව මොනවා හරි නිර්මාණශීලී දෙයක් කරන මේක ඕනම ෆීල්ඩ් එකක් සම්බන්ධව වෙන්න පුළුවන්. මේ නිර්මාණශීලීත්වය කියන එක ඕනම ෆීල්ඩ් එකක් සම්බන්ධව තියෙනවනේ. ඉතින් ඒකට මොකක් හරි හොඳ අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. ඉතින් සරලව කියනවා නම් heart centered connection එකක් life එකට එන්න පුළුවන් කියන එක තමයි මේ කාඩ් එකේ කියන්නේ ඉදිරි මාස 3 ඇතුළත. ඒ වගේම
ක්‍රියේටිව් දේවල් වලට ඔපචුනිටි ලැබෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ එනර්ජි එක ඇවිල්ලා ඊළඟට අපිට තියෙනවා අපිට ඊළඟට ලැබෙන කාඩ් එක තමයි Wheel of Fortune කාඩ් එක. මේ කාඩ් එක ටැරොට් වලදී big karmic change එකක් ගැන කියවෙන කාඩ් එකක්. ඒ කියන්නේ කර්මය කියන දේ ලොකුවට වෙනස් වීමක් සිද්ධ වෙනවා මේ කාඩ් එක අපිට එනවා නම්. ඒ කියන්නේ මේ Wheel of Fortune ඉන්ඩිකේට් කරනවා ඔයාගේ ඉදිරි මාස 3ේදී destiny shift එකක්. luck improve වෙන period එකක්. එහෙම නැත්නම් life cycle එක change වෙන්න පුළුවන් කියන දේ. ඒ කියන්නේ ඉරනම ඔයාගේ ඉරනම වෙනස් වෙන්න පුළුවන්. අපි කියන්නේ ඉරනම ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඉරනම වෙනස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ වාසනාව එළියට එන්න පුළුවන්. ඔයාගේ තිබ්බනම් මොකක් හරි වාසනාවක් අන්න ඒක එළියට එන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ජීවිතය මේ ජීවිතය යන ගමන් මාර්ගය වෙන පැත්තකට කියන්නේ ඒක වෙනසක් වෙන්න පුළුවන්. ඔයා හිතුව නැති විදිහට වෙනසක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ ඉරනම වෙනස් වෙලා ඔයාගේ ලයිෆ් සයිකල් එක ඔයාගේ කියන්නේ ඔයාගේ ජීවිතයේ දැනට යන මාර්ගය වෙන පැත්තකට වෙන මාර්ගයකට හැරෙන්න පුළුවන්. ඉතින් තවත් පැහැදිලි කරොත් මේක පැහැදිලි කරොත් එහෙම මොකක් හරි ඒ කියන්නේ මේක හොඳ විදියට වෙන්නේ. දැන් අපිට ජීවිතේ වෙනස් වෙනවා කියලා ගත්තාම මේක හොඳ පැත්තටත් වෙන්න පුළුවන් නරක පැත්තටත් වෙන්න පුළුවන්. නමුත් මෙතන හොඳ පැත්තට තමයි වෙන්නේ ගොඩක් වෙලාවට ඉඳ තියෙන්නේ මේ කාඩ් එකේ එනර්ජි එක විදිහට ඉදිරි මාස 3ේදී තවත් මේක පැහැදිලි කරොත් මොකක් හරි ස්ටක් වෙලා තිබ්බ සිටුේෂන් එකක් මොකක් හරි හිර වෙලා නැවතිලා වගේ තිබ්බ සිටුේෂන් එකක් suddenly move වෙලා luck improve වෙන pace එකකට යන්න පුළුවන්. ඒ කියන්නේ එකපාරට මේක වෙනස් වෙලා ඔයාගේ වාසනාව ඒ කියන්නේ වාසනාවන්ත කාලයකට ඒක හැරෙන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේම සමහර විට ඒක දැන් ඒක අපි කියනවා මොකක් හරි දෙයක් වෙනසක් වෙන්න පුළුවන් හොඳ පැත්තට. ඒක සමහර වෙලාවට ඔයා හිතපු නැති මොකක් හරි opportunity එකක් වෙන්න පුළුවන්. මොකක් හරි අවස්ථාවක්. මොනවා හරි දෙයක් සම්බන්ධව අවස්ථාවක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් good luck movement එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වාසනාව නිසා ඔයාට මොනවා හරි දෙයක් ජීවිතේට ලැබෙනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් karma turning in your favor කියන්න පුළුවන් මට. ඒ කියන්නේ කර්මය ඔයාට හොඳ පැත්තට හැරෙනවා. ඔයාගේ හොඳ පැත්තට. කර්මය නරක පැත්තට නෙමෙයි. ඔයාගේ කර්මය කර්ම ශක්තිය කියන එක දන්නවනේ. මේ කර්ම ශක්තිය කියන අපි සංසාරෙ දිගේ ගේන දෙයක්. මේ දේ අනුව තමයි අපේ ජීවිතේ හැම දෙයක්ම තීරණය වෙන්නේ. එතකොට කර්මය කියවම good karma, bad karma කියලා දෙකක් තියෙනවා. අපි බුද්ධ ධර්මයේ විදිහට කුසල අකුසල කියලා හඳුන්වන්නේ මේ දේ. ඉතින් ඒක ඔයාට හොඳ පැත්තට වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කර්මය ඔයාට වාසිදායක ලෙස වෙනස් වීමක් සිද්ධ වෙන්න පුළුවන් කියන එක. ඉතින් පැහැදිලිවම ඉදිරි මාස 3ේදී ඔයාගේ ලයිෆ් ඩිරෙක්ෂන් එක නෝටිස් කරන්න පුළුවන් විදියට වෙනසක් වෙයි. අනිවාර්යයෙන්ම නෝටිස් කරන්න පුළුවන් වෙනසක් වෙයි. මම මේක විශ්වාසයෙන් කියන්නේ. අනිවාර්යයෙන්ම ඒක බලාපොරොත්තුෙන් ඉන්න. ඊළඟට රීඩින් එකේ අපිට තියෙන්නේ 8 of Wands. මේ කාඩ් එකෙන් කියන්නේ fast movement ඒ වගේම communication එක ගැන එනර්ජි එකක්. මේ කාඩ් එකෙන් ඒ කියන්නේ මේ කාඩ් එකෙන් 8 of Wands කාඩ් එකෙන් පෙන්නන්නේ මොකක් හරි සිටුේෂන් එකක් ඉක්මනින් progress වෙන්න පටන් ගන්නවා කියන එක. ඒ කියන්නේ මොනවා හරි දැන් ඔයාගේ මොනවා හරි නැවතිලා වගේ තිබ්බනම් දෙයක් ඒත් සමහර දේවල් අපේ ජීවිතේ වෙන්නේ නැහැනේ එකම තැන එකම විදිහට තියෙනවානේ අන්න ඒ වගේ මොකක් හරි ජීවිතයට සම්බන්ධ සිටුේෂන් එකක් එකපාරටම වෙනස් වෙලා ඒකේ ඊළඟ පියවරට ඒ කියන්නේ ඊළඟ ස්ටෙප් එකට ඒක යන්න පුළුවන්. කියන්නේ දැන් අපිට මුලින්ම තිබ්බේ tower energy එක. ඒක change වෙලා අපිට wheel of fortune එකෙන් ඉරණමත් වෙනස් වුණාට පස්සේ මේ ස්ටේජ් එකේදී දේවල් ඉක්මනින් වෙනස් වෙලා ඉදිරියට යාමක් සිද්ධ වෙන්න පුළුවන්. ඕනම දෙයක් ඉක්මනට වෙනස් වෙන්න පුළුවන් වෙලා ඉදිරියට යාමක් සිද්ධ වෙයි ඉදිරි මාස 3ේදී. ඒ නිසා ඒ කියන්නේ මේ කාලේදී මොකක් හරි දෙයක් සම්බන්ධව ඔයාට මැසේජ් එකක් කෝල් එකක් ඒ වගේම ඉන්විටේෂන් එකක් ලැබෙන්න පුළුවන්. එතකොට මේක ඔයා බලාපොරොත්තුෙන් හිටිය ආදරය සම්බන්ධ මැසේජ් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා රැකියාවක් සම්බන්ධව බලන් හිටියා නම් ඒක සම්බන්ධව මැසේජ් එකක් කෝල් එකක් එහෙම දෙයක් වෙන්න පුළුවන්. ඒක ඕනම දෙයක්. ඒකයි මම කියන්නේ ඔයා බලාපොරොත්තුෙන් ඉන්නේ මොනවද? ඒ දේ හරහා මේක අදාළ කරගන්න ඔයාට ගැළපෙන විදිහට.
ඉතින් පැහැදිලිවම මේ කාඩ් එකෙන් ඒ කියන්නේ 8 of Wands කාඩ් එකෙන් කියන්නේ ඔයාගේ ඉදිරි මාස 3ේදී ජීවිතයට සම්බන්ධ දේවල් suddenly increase වෙන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ ඔයාගේ ජීවිතයට සම්බන්ධ මොනවා හරි දෙයක් එකපාරටම වර්ධනයක් වෙන්න පුළුවන්. ඉතින් රීඩින් එකේ අන්තිම කාඩ් එක ජජ්මන්ට් කාඩ් එක. මේ කාඩ් එක ටැරොට් වල රීබර්ත් එක කියන කාඩ් එකක්. ඉතින් ඉදිරි මාස 3ේදී past chapter එකක් closure වෙන්න පුළුවන්. self awakening, important life direction එකක්, new page start වෙන movement එකක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ පරණ මොකක් හරි ජීවිතයේ තිබ්බ දෙයක්. ඒ කියන්නේ අපේ ජීවිතේ ඇත්තටම හරියට නව කතාවක් වගේ මේක chapter විදිහට තමයි යන්නේ. එක පරිච්ඡේදයක් ඉවර වෙනවා, තව පරිච්ඡේදයක් පටන් ගන්නවා. ওই විදිහටනේ අපේ ජීවිත කතාව යන්නේ. අපේ ජීවිතේත් කතාවක්. ඒක දවසක ආරම්භ වෙනවා, ඒ වගේම දවසක අවසන් වෙනවා. පටන් ගන්න හැම දෙයක්ම අවසන් වෙනවා කියන දේත් හිතේ තියාගෙන ජීවත් වෙන ජීවිතේ විතරක් නෙමෙයි අපේ ජීවිතේ සිද්ධ වෙන හැම දෙයකටම ආරම්භයක් තියෙනවා, පැවැත්මක් තියෙනවා සහ අනිවාර්යයෙන්ම අවසානයක් තියෙනවා. ඉතින් මේ විදිහට මොකක් හරි chapter එකක අවසානයක් වෙන්න පුළුවන්. එතකොට තමාගේ තුලම අවදි වීමක්. තමන් අවදි වෙනවා කියන්නේ ඒක ලොකු දෙයක්. ඇත්තට මේක ආධ්‍යාත්මික පැත්තෙන් බලපුවාම ආධ්‍යාත්මික පිපිදීම් වගේ දෙයක් බලපුවාම තමන් තුළ ස්පිරිචුවල් අවේකනින් එකක් වෙනවා කියන්නේ ඇත්තටම ලයිෆ් එක වාගේ ජීවිතයේ ලොකු වෙනස්කම් කරගන්න පුළුවන් දෙයක්. ඉතින් මේක ස්පිරිචුවල් කියලාම කියන්නේ ඕනම දෙයක් සම්බන්ධව ඔයා තුළ කලින් හිටියේ නැති ඔයාගේ මොනවා හරි ක්වොලිටි එකක අවදිවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඔයාගේ ජීවිතේ හොඳ වැදගත් පැත්තකට, ඔයාට වැදගත් වෙන පැත්තකට ඔයාගේ ජීවිතේ හැරෙන්න පුළුවන් ඉදිරි මාස 3ේදී. ඒ වගේම මොකක් හරි අලුත් දෙයක් ඔයාගේ ජීවිතය තුළ ආරම්භ වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි සමහර වෙලාවට ඔයාගේ ජීවිතේ කලින් හිටපු කවුරු හරි කෙනෙක් නැවත ජීවිතයට එන්න පුළුවන්. මොකක් හරි දෙයක් සම්බන්ධව ඔයා බලාගෙන හිටපු ඇත්ත අන්තිම ඇත්ත ඔයාට දැනගන්න ලැබෙන්න පුළුවන්. ඒ වගේම මොනවා හරි ඔයා කරපු දෙයක්කට ඔයා මොනවා හරි දෙයක් කර්මික, ඒ කියන්නේ කර්මික් ක්ලෝස් එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොනවා හරි දෙයකට ඔයා විඳෙවුවා නම් මොනවා හරි කරා නම් ඒක අවසන් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම නෙමේ, සමහරවිට මේ හැම දෙයක්ම වෙන්නත් පුළුවන්, සමහරවිට මෙතනින් එකක් වෙන්නත් පුළුවන්. ඉතින් මේක පොදු කියවීමක් නිසා මම ආපහු කියන්නේ මෙතනින් ඔයාට ගැළපෙන දේවල් ගන්න. ඒ වගේම මෙතන හැම දෙයක්ම ඔයාට සිද්ධ නොවෙන්න පුළුවන්. මේ කියන ඔයාට ජීවිතයට අදාළව දේවල් මේ කියන විදිහට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඉදිරි මාස 3 අවසානයේදී ඔයාට ලයිෆ් එක ගැන පැහැදිලි අවබෝධයක් ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර වෙලාවට අපි ජීවත් වෙනවා. අපි ජීවත් වුණාට ඇත්තටම අපි දන්නේ අපි ජීවිතේ තේරුම දන්නෙත් නෑ. අපි කරන්න කියන්නේ මොනවද දන්නෙත් නෑ. ඔය නිකන් අඳුරේ අතපත ගන්නවා වගේ අපි ජීවත් වෙනවා. නමුත් ජීවිතය ගැන දැන් තියෙනවට වඩා යම්සි අවබෝධයක් ඇති වෙන්න පුළුවන් ඉදිරි කාලයේදී. අන්න ඒ අවබෝධය, ඒ රියලයිසේෂන් එක නිසාම ඔයාගේ ජීවිතයේ අලුත් මාර්ගයකට, ඒ කියන්නේ ඔයාගේ ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ වෙන්න පුළුවන්. ඉතින් තවත් ඔයාලට මම පැහැදිලිව කිව්වොත් දැනට පවතින යම් uncomfortable movement එකක්. ඒ කියන්නේ ඔයා කැමති නැති, ඉන්න කැමති නැති, ඔයා කැමති නැති දෙයක් ඔයාගේ ජීවිතේ දැනට පවතින ඔයා අකමැති දෙයක් වෙනස් වෙලා ඒක හොඳ පැත්තට හැරෙන්න පුළුවන්. ඔන්න ඉතින් රීඩින් එක කරලා ඉවරයි. අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒත් එක්ක මතක් කරන්න ඕනේ යුනිවර්ස් එකට ස්තුති කරලා නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මොකද යුනිවර්ස් එක තමයි තෝරාගත්ත පිරිසකට, ඒ කියන්නේ ඔයගොල්ලෝ තෝරාගත්ත අය නිසා තමයි ඔයගොල්ලෝ මේ වෙලාවේ මේ රීඩින් එක දකින්නේ. මොකද කොච්චර ඉන්නවද YouTube එක පාවිච්චි කරන අය කොච්චර ඉන්නවද, ඒත් හැම කෙනෙක්ම මේ රීඩින් එක බලන්නේ නැහැනේ. එතකොට ඔයගොල්ලෝ විශේෂ අය, යුනිවර්ස් එකෙන් තෝරාගත්ත අය, ඒගොල්ලන්ට තමයි යුනිවර්ස් එක විසින් යම්කිසි පණිවිඩයක් දෙන්නේ. තමන්ගේ ඉදිරිය වුණත් වෙනස් කරගන්න, එහෙම නැත්නම් ඉදිරිය පිළිබඳව හරි දැනුම් දීමක් කරන්න තෝරාගත්ත අය නිසා, විශ්වයේ ආශිර්වාද ලැබුණු අය නිසා. ඉතින් අනිවාර්යයෙන්ම විශ්වයට ස්තුති කරලා නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. කම්මැලි වෙන්නත් එපා. මේක මම හැමදාම කියන දෙයක්. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්න.
ඒත් එක්ක මතක් කරන්න ඕනේ ඔයගොල්ලෝ ඊළඟට කැමති මොන වගේ ටොපික් එකකට යන්නද කියන එකත් පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඉතින් මේ වගේම රීඩින් එකකින් නැවත මුණ ගැහෙනකන් මම ගිහිල්ලා එන්නම්. ඕගොල්ලෝ කරන කියන හැමදේම සුබම සුබ වෙන්න කියලා මුළු හිතින්ම ප්‍රාර්ථනා කරන ගමන්